ඔයත් AI වලින් වීඩියෝ ක්‍රියේට් කරන කෙනෙක්. ඒ වගේම ඔයාගේ වීඩියෝ වලට ප්‍රොෆෙෂනල් ලෙවල් එකක් ගන්න කැමතියි. හරි. අද වෙනකොට AI ටෙක්නොලොජි එක භාවිත කරලා වීඩියෝ ක්‍රියේට් කරන එක ඉතාම පහසු දෙයක් වෙලා තියෙනවා. හැබැයි AI එකෙන් වීඩියෝ ජෙනරේට් කරද්දී වීඩියෝ එක ප්‍රොෆෙෂනල් එකක්ද නැත්නම් ඇවරේජ් එකක්ද කියන එක තීරණය වෙන්නේ කැමරා ඇන්ගල් සහ කැමරා මූවමන්ට් හරියට භාවිත කරනවද කියන එක. කැමරා ඇන්ගල් එකක් භාවිත කරනකොට ඒක බලන කෙනාගේ අවධානය ඔයාගේ වීඩියෝ එකට අල්ලගන්න පුළුවන්. කැමරා මූවමන්ට් එකක් භාවිත කරනකොට ඔයාගේ වීඩියෝ එකට සිනමැටික් ෆීල් එකක් ලබා ගන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට Grok AI, Runway, Pika, Kling, Luma වගේ AI වීඩියෝ ටූල් වල භාවිත කරන්න පුළුවන් වැදගත් වෙන කැමරා ඇන්ගල් සහ මූවමන්ට් 10ක් ගැන පැහැදිලිවම කියලා දෙනවා. ඒ වගේම කැමති කෙනෙක් ඉන්නවා නම් මම මේ කැමරා ඇන්ගල් සහ මූවමන්ට් 10ම නම් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා, ඒකත් ගන්න පුළුවන්. වීඩියෝ එක අග දක්වා බලන්න. ඔයත් AI වීඩියෝ ක්‍රියේට් කරන කෙනෙක් නම්, කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම්, නැත්නම් ෆියුචර් එකට AI ෆිල්ම් මේකින් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයා මිස් කරන්නේ නැතුව බලන්න. පළවෙනි එක තමයි එක්ස්ට්‍රීම් ක්ලෝස් අප්. මේකෙන් කරන්නේ ඉතාමත් සියුම් දෙයක්. ලොකුවට පෙන්වන එක. උදාහරණයක් විදිහට ඇසක් ඇතුලේ සිදුවන චලනයක්, ඇඟිලි සලකුණක් වගේ දෙයක් නැතිනම් යම් භාණ්ඩයක ස්වභාවය ඉතා සමීපව පෙන්වන්න මේක පාවිච්චි කරනවා. මේ හරහා ප්‍රේක්ෂකයාට ඒ දර්ශනය සම්බන්ධ ඉතා තදින් බෙදෙන්න පුළුවන් වගේම සියුම් හැඟීම් ඉතා ප්‍රබලව නිරූපණය කරන මේ කැමරා මූවමන්ට් එක උපකාරී වෙනවා. ඔයාලා හදන වීඩියෝ එකේ ප්‍රොම්ප්ට් එකට මයික්‍රොෂොට් හෝ එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් කියන වචන පාවිච්චි කරලා වීඩියෝ එකට අමුතුම කුතුහලයක් එකතු කරගන්න ඔයාලට පුළුවන්. දෙවෙනි එක ඩ්‍රෝන් ෂොට්. නැතිනම් ඒරියල් ෂොට් කියලා කියනවා. අද කාලේ AI වීඩියෝ වල වැඩිපුරම දකින ලස්සනම දර්ශනය මේකයි. ඉහළ ආසේ ඉඳන් කැමරාව පාවෙලා යනවා වගේ දර්ශන ලබා ගන්න මේ කැමරා මූවමන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. වීඩියෝ එකක් ආරම්භයේදී පරිසරයේ විශාලත්වය හා පිහිටීම හඳුන්වා දෙන්න මේක තමයි හොඳම ක්‍රමය. ප්‍රොම්ප්ට් එකට සිනමැටික් ඩ්‍රෝන් ෂොට් හෝ ඒරියල් view කියන වචන පාවිච්චි කරන්න. මේකෙන් ඔබේ වීඩියෝට හයි බජට් පෙනුමක් ලබා ගන්න පුළුවන්. තුන්වෙනි එක ෆාස්ට් 360 ඔර්බිට්. කැමරා එක සබ්ජෙක්ට් එක වටා වේගෙන් අංශක 360ක් පුරා ගමන් කරන ඩයිනමික් කැමරා මූවමන්ට් එක. මේ ඇන්ගල් එක ඔයාලගේ වීඩියෝ එකට ලොකු ජවයක් එක්ක ස්පීඩ් එකක් එකතු කරනවා. ඇක්ෂන් ෂොට්, මියුසික් වීඩියෝ වල ෆාස්ට් 360 ඔර්බිට් භාවිත කරන්න පුළුවන්. වීඩියෝ එක ප්‍රේක්ෂකයාට තදින් ග්‍රහණය කරන්න පුළුවන්. අතර ඕවර් ද ෂෝල්ඩර් නැත්නම් OTS කියන්නේ කැමරා එක කැරක්ටර් එකේ උරහිස පිටුපසින් තබාගෙන ඉදිරියේ තියෙන සබ්ජෙක්ට් එක ફોකස් කරන කැමරා ඇන්ගල් එකක්. යම් සංවාදයකදී එක්කෙකුගේ උරහිස උඩින් අනෙක් පුද්ගලයාව පෙන්වන මේ ක්‍රමය සිනමාවේ බොහොම ප්‍රසිද්ධයි. මේන් ප්‍රේක්ෂකයාට ඒ කතාව ඇතුළෙම ඉන්නවා වගේ හැඟීමක් ලැබෙනවා. චරිත අතර තියෙන සම්බන්ධය සහ ඔවුන් දකින දේ ඔවුන්ගේම කෝණයෙන් පෙන්වන මේක ඉතා වැදගත්. මේ ඇන්ගල් එක ඩයලොග් සීන්, ස්ටෝරි ටෙලිං සහ කන්වර්සේෂන් වල නැචරල් ෆීල් එකක් ලබා දෙනවා. මේක ඔයාලා හදන වීඩියෝ වල භාවිත කරන්න පුළුවන් හොඳ කැමරා ටෙක්නික් එකක්. වීඩියෝ එකේ ප්‍රොම්ප්ට් එකට ඕවර් ද ෂෝල්ඩර් කියන වචනය පාවිච්චි කරලා වීඩියෝ එකට අමුතු ලස්සනක් එකතු කරගන්න. පස්වෙනි එක ෆලොවින් ෂොට් නැත්නම් ෆෝවර්ඩ් ට්‍රැකින්. කියන්නේ කැමරා එක සබ්ජෙක්ට් එක පිටුපසින් ඉදිරියට ගමන් කරමින් ෆලෝ කරන කැමරා මූවමන්ට් එකක්. මේකෙන් ප්‍රේක්ෂකයා ඒ ගමනේම කොටස්කරුවෙකු බවට පත් වෙනවා. ඇක්ෂන් සීන්, වෝකින් ෂොට් වගේ අවස්ථාවල මේ භාවිත කිරීමට හැකි කැමරා ටෙක්නික් එකක් නිසා චරිතය කොහෙටද යන්නේ සහ ඔවුන් අත්දකින දේ ඒ වෙලාවෙම අත්විඳින්නට නරඹන්නාට ඉඩ ලැබෙන නිසා වීඩියෝවට ඉතාම සජීවී බවක් මේ හරහා ලැබෙනවා. හයවෙනි එක තමයි හයිපර්ලැප්. සාමාන්‍ය ටයිම් ලැප් එකකට වඩා දියුණු මෙන්ම වේගවත් ක්‍රමයක්. මේදී කැමරාව එක තැනක තියෙන්නේ නැතුව වස්තුවක් දෙසට හෝ මාවතක් දිගේ ඉදිරියට ගමන් කරනවා. කාලය ඉතා වේගෙන් ගලා යන බවක් පෙන්වනවා වගේම නගරයක තදබදයක් හෝ දිගු ගමනක් ඉතා කෙටි වේලාවකින් ඉදිරිපත් කරන්න මේ කැමරා චලනය කදිමයි. මේකෙන් ඔබේ දර්ශනයට විශාල ජීවී බවක් හා වේගවත් බවක් එකතු වෙනවා. ට්‍රැවල් වීඩියෝස්, රෝඩ් ජර්නිස් වගේ වීඩියෝ නිර්මාණය කරනවා නම් වීඩියෝ එකේ ප්‍රොම්ප්ට් එකට හයිපර්ලැප්ස් කියන වචනේ පාවිච්චි කරලා වීඩියෝ එකකට අමුතුම ලස්සනක් එකතු කරගන්න. අත ක්‍රේන් ඩවුන් එහෙම නැත්නම් ලෑන්ඩින් ෂොට් එක. මෙතනදී කැමරාව ඉහළ ආසේ ඉඳන් පොළොව දෙසට ඉතා සුමටව ගොඩ බසිනවා. මුලින්ම මුළු පරිසරයම විශාලව පෙනුනත් කැමරාව පහළට එනකොට අපේ ප්‍රධාන අවධානය යොමු වන්නේ නිශ්චිත වස්තුවක් හෝ චරිතයක් විතරයි. Moving opening scene, emotional movements, එකක් රිවීල් සහ විශේෂයෙන්ම මියුසිකල් ෂෝ වලදී මේ කැමරා මූවමන්ට් එක භාවිත කරනවා. ඔයත් ඔයා නිර්මාණය කරන වීඩියෝ එකට ක්‍රේන් ඩවුන් මූවමන්ට් එක භාවිත කරලා බලන්න. 8 වෙනි එක worm eye tracking. worm eye tracking කියන්නේ පොළොව මට්ටමේම ඉඳන් කැමරාව හසුවන අපූර්ව ක්‍රමයක්. හරියට බිම ඉන්න කූඹුවෙක් දකින විදිහට තමයි මෙතනදී කැමරාව සබ්ජෙක්ට් එක පස්සෙන් යන්නේ. මේක පහළ මට්ටමේ සිට බලන කැමරා ඇන්ගල් එකක් නිසා දර්ශනයේ ඉන්න චරිතයට ලොකු බලයක් හෝ ප්‍රතාපවත් පෙනුමක් ලැබෙනවා. ඇවිදිනකොට සිදුවන කකුල්වල චලනයන් සහ බිම තියෙන විස්තර ඉතා සමීපව පෙන්වන්න මේක හොඳ ක්‍රමයක්.
9 සයිට් පැකෙක් නැත්තම් පැරරල්. මෙතනදි කැමරාව සහ චලනය වන වස්තු අතර තියෙන දුර වෙනස් වෙන්නේ නැතුව දෙකම එකම වේගයකින් සමාන්තරව ගමන් කරනවා. ප්‍රේක්ෂකයාට දැනෙන්නේ Taman ඒ චරිතයත් එක්කම එකට ගමන් කරනවා වගේ හැඟීමක්. චරිත දෙකක් කතා කරමින් යන දර්ශනයක් හෝ කෙනෙක්ගේ ගමන් මගක් දිගින් දිගටම පෙන්වනවා. මේ සයිට් ට්‍රැකින් ක්‍රමය සිනමාකරණයේදී බහුලව පාවිච්චි කරනවා. walking scene, running shot, vehicle, music video වගේ වීඩියෝ ක්‍රියේට් කරනවා නම් වීඩියෝ එකේ ප්‍රොම්ප්ට් එකට සයිට් ට්‍රැකින් නැත්නම් parallel කියන වචනය පාවිච්චි කරලා වීඩියෝ එකට ලස්සනක් එකතු කර ගන්න. 10. close up shot. මේකෙදි සම්පූර්ණ අවධානය යොමු කරන්නේ චරිතයක මූණේ ඉරියව් හා හැඟීම් වෙතටයි. ප්‍රේක්ෂකයා සහ චරිතය අතර සමීප සම්බන්ධයක් ඇති කරන්න මේ කෝණය ගොඩාක් වැදගත් වෙනවා. යම්කිසි අවස්ථාවක තියෙන හැඟීම් බව හා පෙරහැරුම් බව තප්පර කීපකින් නරඹන්නාට දැනෙන්න සලසන්න මේ close up shot එක අදිම උපක්‍රමයක්. ඉතින් අද අපි කතා කළේ ඒ වීඩියෝ එක නිර්මාණය කිරීමේදී වැදගත් වෙන ප්‍රධාන කැමරා චලන කිහිපයක් ගැන. මේ උපක්‍රමය නිවැරදිව පාවිච්චි කළොත් ඔබේ වීඩියෝටත් ප්‍රොෆෙෂනල් ලුක් එකක් ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මේ අතරින් ඔබ වැඩිම කැමති කැමරා ඇන්ගල් එක හෝ කැමරා මූවමන්ට් එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. තවත් අලුත් වීඩියෝකින් ඉතා ඉක්මනින් හමු වෙමු.